එහෙම කරන්න පුළුවන් තත්වයක ඉන්නවා නම් මම දැනටමත් මේ ජොබ් එක දාලා ගිහිල්ලා. හරි. මම රුපියල් 2000ක් දෙනවකෝ. ප්ලීස්. සල්ලි නම් දෙන්න බෑ. දැන් ඔයා යන්න. මේ තේත් නෙවෙනවා. ප්ලීස්. මේ සල්ලි දෙන්න බැරි මොන කෙහෙල් මට උදව් කරනවා කිව්වේ? ඔය මතක තියාගන්නවා තම්සකින් කොහොම හරි කවදා හරි මං සල්ලි ගන්නවා වනේ. ඔයා මට ඕන තරම් වෛර කරන්න මිස්ටර් තේජා. ඒත් මම ඔයාව කොහොම හරි වෙනස් කරනවා. Jackie, මට දෙන්න. මේ දොඩි බේබි. ඔය වැඩවලට නම් මගේ no help ආ. ඇඳුම් ටික අරන් පැනලා යන්න නේද හදන්නේ. නෝ ඉන්න ඔබ ලෝක ජීවිතේම ඔම්ලට් වෙන වැඩනේ. ජැකිට පිස්සුද? මම මේකේ අතල්ලා කොහේ යන්නද? අන්න දොඩි බේබි මටත් බොයන්නනේ දාන්නේ ඉතින්. ඔන්න ඔය පැනලා ආපු ඒව තමයි අද මං සර්වන්ට් කෙනෙක් කරලා තියෙන්නේ. ඔන්න ඔය ලොකු මහත්තයා දෙන දෙයක් කාලා වෙන දේ බලාගෙන පොඩ්ඩක් ඉන්නකෝ තව අවුරුදු 2යි මාස කීයද? මොකටද? වර්ල්ඩ් සෙන්ඩ් එකට. 2012 තේරම ඉවරයි. මේ ඔන්න ඔය ටික දාන්න. අනික මේවා මොකටද බේබිට? මේවා මේ තේරම මැඩම්ලා අනාථ නිවාස වලට දෙන්න තෝරලා අහක දාපු රෙදි. හරි. මෙතන බලන්න මට හැයෙන ඇඳුමක් තියෙනවද කියලා. ඉක්මන් කරන්න. අම්මි හරි අයිර හරි ආවොත් ඔක්කොම ඔම්ලට් තමයි. ඒ පාර බේබි බ්‍රේක් dance අතහැරලා ඇඩ් කරන්නද කල්පනාව? මං තේරෙම කියන්න. එතකම් මේ ගැන කාටවත් කියන්න තහනම්. තේරුණාද? මම මේ ඇඳුම් ටික ගත්තට පස්සේ මගේ ඇඳුම් ටික මේකට දාලා වහන්න ඕනේ. හරි? දෝඩි බේබි. දවල්ට කන්නේ නැද්ද? අයියෝ දැන් මොකද කරන්නේ? පොඩි නෝනා මං දැනගත්ත හැටිම මම ආවා. What a surprise this is. අරපල් ගොඩ හෙලන්න ඕන මේක ඉඳකම් පල්ලේ. ඒකට අපේ ගන්තුලානි. නයි පොළොංගු. ගෝනුස්සයි. එතකොට මේ කරවල්ලු ඕන තරම් වැහි කාලෙට. What serpents? කරවල. Oh, I see. You can buy dry fish at any supermarket. Mama කිව්වේ මම වගේ surprise එක ගැන. අනේ මට දෙන්නේ නැවුවා. Oh, girlie, I'm here, dear. Ko Mr. සේපාලගේ බෝඩ් එක. What has happened? දැන් කේන්දර කියවන්නේ නැද්ද? පොඩි ප්‍රශ්නයක් මිස් හෙලන්. Don't be afraid. මට ඇහි කියලා වෙන්ද කුටු ගන්න. ඒ මදිවට රට බල්ලොත් උස්සන් ආවිල්ලා මට පෙන්නන්න. මම බලයි ඕකුන් දිහා. Oh my God. So how can you pay my loan? මගේ loan එක ගෙවන්නේ කොහොමද? මගේ පපිට හුඟක් ලෙඩ. එයාගේ බේත් වලට ගොඩක් සල්ලි ඕන. Mr. සේපාල, ඇයි මෙහෙම කළේ? අපරාධේ. හොඳ බිස්නස් එකක් නේ. අපරාධේ. මිසිස් හෙලන්ගෙන් බේරුමක් නැහැ සල්ලි ඉල්ලලා. බය වෙන්න කාර්යයක් නැහැ එලන්න ඕන. තව මාස දෙකකින් මං ඔය නායතුරුස් ටික ගෙවලා දාන්නම්. සලයිස්. ටීචර්ගේ පෙන්ෂන් එකෙන් කොහොමද මගේ 50,000 ගෙවන්නේ? නිකන් බොරු කියන්න එපා සේපාල. ඔයාට කොහෙන්ද සල්ලි? ඒවෙන් කාර්යයක් නැහැ. මං ඒක බලා ගන්නවා.
4. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, change. දුප්පත් කියන්නේ මෙහෙම නෙවෙයි. ඔයා නිකන් මේ මොපෙට් ෂෝ එකකට යන්න වගේනේ. එයි මගේ ඇඳුම හරි නැද්ද? ඔයා දැකලා නැද්ද? මෙහෙම අඳින ළමයිත් ඉන්නවා. ඇති. ඒත් මනේන්ද්‍රව පිළිගනීද? ඇති ඩාන්සින් ප්‍රැක්ටිස් ආව නම් ඩාන්සින් ප්‍රැක්ටිස් කරනවා. මෙතන කෝලම් නටන තැන නෙවෙයි. මොකද මේ වෙස්සලාගෙන? මං හිතුවා ඉන්ටෙලිජන්ට් බොයි කෙනෙක් කියලා. පවුනේ අර දුප්පත් ළමයිට hina වෙන්නේ. දුප්පත්? එයාගේ දුප්පත්කම මම දවස් 2-3ක්ම දැකලා තියෙනවා. මනේන්ද්‍ර, it's true. She is a poor girl. But එහෙම කියලා එයාට hina වෙන්න එපා. කොයි කෙල්ලත් තාසයි කන්න බොන්න නැතත් ලස්සනට ෆැෂන් කරලා ඉන්න. ඒකයි මං වගේ ඒ ළමයාත් එහෙම ඉන්නේ. දැන් මට කියන්න, ඇයි වාගේ අක්ක රට ගියේ? සල්ලි හම්බ ගන්න. ඒ මොකටද? ලස්සනට ඉන්න. ඔය බණ පැත්තක දාලා ගින් ඩාන්සින් ප්‍රැක්ටිස්. එවරදී කළු පෙන් ලයිට් බැටරි නම කියලා ඉල්ලුවා නම් කිසි අවුලක් නැහැ. ඔය බණ පැත්තක දාලා ගින් ඩාන්සින් ප්‍රැක්ටිස් කරනවා. කකුල් දෙකටම කලිසම් ඇද්දාම හිතාගෙන ඉන්නේ හරි පොෂ් කියලා. එහෙම කියන්න එපා හලෝ. බලන්න ඔය ළමයා දිහා. මම නම් කීරොත් ඔය වගේ ඇඳුමක් ඇඳගෙන නම් පාරට බහින්නේ නැහැ. එහෙමත් ඒ ළමයා ආවේ ඩාන්සින් වලට තියෙන ආසාව නිසානේ. ඔය ඉතින් රසියාතුකාරී කී බයිනවනේ. ඩාන්සින් ඩාන්ස් කරන්න පුළුවන් බවක් මට නම් පේන්නේ නැහැ. අර ගර්ල් එනකම් මං කොහොමවත් මගේ ගෲප් එකට වෙන කාවත් ගන්නෑ. පිස්සෙක් නේ හලෝ. ඔය එන්නින් අය පැත්තකට දාලා මේ ළමයාව ගන්න. බලනවා. ඩාන්සින් වලින් ලැජ්ජ නැතුව මෙහෙම ඇඳගෙන ඉන්නවා කියන්නේ මාර සැක්‍රිෆයිස් එකක්. දැන් මම ගෲප් එකට ගන්න බෑ. පැත්තකට වෙලා ඉන්නවා. පස්සේ බලමු.